Nick. Konnichiwa minasan. Genki desu ka? ඉතින් අද ජනවාරි මාසේ 2 වෙනි දවස අවුරුද්දේ මුල්ම දවස් ටික. ඉතින් 2026 අවුරුද්ද මේ වගේ හිමවැස්සක් එක්ක පටන් ගන්න හම්බෙනකොට මන් දන්නේ මගේ මයින්ඩ් එකේ තිබ්බ ගොඩාක් ස්ට්‍රෙස් රිලීස් වුණා. ඇත්තටම මාරම රිලැක්ස් එකක් දැනුනේ. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මට ඕන මේ ඔරිජිනලි මම මොනවද ඒ වෙලාවේ කරන්න කියලා බලන්න. ඉතින් ඒ නිසා මම වැඩි දේවල් කතා කරන්නේ නැහැ. අපි බලමු මම කොහොමද ඒක එක්ස්පීරියන්ස් කරන්නේ කියලා. අසරලි කෝල මුවමතින් පිපුණා කින්කින් නිනාදදී නිල්වන්නෙත් විලේ කල්ම කියාදරේ මුහරදරේ නුරන් පී උතුරා සුවඳට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාදරේ. අනේ මට මේ වෙලාවේ තියෙන එකම දුක තමා මගේ හස්බන්ඩ් මේක මගේ ළඟ මේ වෙලාවේ නෑ මේක එක්ස්පීරියන්ස් කරනකොට. මට තිබ්බේ එකම දුක ඒක විතරයි. මොකද මට ඕන වෙලා තිබ්බේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මුලින්ම මේක දකින්න ඕනේ එයත් එක්ක කියන එක. හැබැයි ඒක චුට්ටක් ලේට් වුණා. ඔන්න ඔය විදියට තමයි එයා මාව දැකලා පුදුම වුණේ. මොකද එයා හිතලා තියෙන්නේ මුලින්ම මං කෝල් කරාට පස්සේ චුට්ටක් මං ජනලේ ඇරලා බලලා ඒක පාඩුවේ ඉඳී කියලා. හැබැයි මං එයා එනකන් පැය එකමාරක් මං හිතන්නේ ඊටත් වැඩි පැය දෙකකට කිට්ටු වෙන්න මං එයා එනකම්ම එළියට වෙලා හිටියා. එතනින් ගියපු හැම කෙනෙක්ම මට කිව්වා ඔයා කුඩයක් අරන් එන්න, ග්ලව්ස් දාගෙන එන්න, එහෙම ගොඩක් දේවල් කිව්වා සීතලයි එහෙම කියලා. හැබැයි මම ඒ හැම කෙනාටම කිව්වේ මේක මගේ හජිමෙත්තේ. ඉතින් මට මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනි කියලා. මේ තියෙන්නේ හස්බන්ඩ් එනකොට මට පෙන්වන්න කියලා අරගෙන ආව වීඩියෝ ක්ලිප්ස් ටිකක්. හවසකම නුඹ දැක මං උලාවී නිරුදක කතරේ තනි වූදා තනි තරුවක් නිවැරදි පාරකීවා කතරින් එන මඟ මට කීවා හවසකම ෆයිනලි මට තිබ්බ උවමනාව තමයි මේ දේවල් මගේම අයට පෙන්වන්න ඕනි කියලා. ඉතින් මේ නම් ඇත්තටම ජපානයේ ඉන්න මගේ හොඳම යාළුවෙක්. ඉතින් එයාටත් මට අගාල කෝල් කරා. හැබැයි බෑඩ්ලි එයාට ඒ වෙනකොට හිම වැටලා තිබ්බේ නැහැ. ඉතින් මං එයාට පොඩ්ඩක් විහිළු කර එයාටත් පෙන්නුවා. ඊට පස්සේ මං අපේ තාත්තට කෝල් එකක් අරගෙන ඒ දේවල් පෙන්නුවා. මොකද එයාලා ඒ දේවල් දැකලා නැහැ ජීවිතේ පළවෙනි පාර. මොකද මේ මගේ පළවෙනි පාර. ඉතින් ඊට පස්සේ මම තාත්තට පෙන්නුවා. හැබැයි මම හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි පෙන්නන එක රෙකෝඩ් වෙලා නැහැ. මොකද මම ඒ වෙලාවේ ඇත්තටම පිස්සු නටනට තමයි මේක එක්ස්පීරියන්ස් කර ඒගොල්ලොන්ට පෙන්නුවේ. ඉතින් එයාලගේ එක රෙකෝඩ් වෙලා නැහැ. ඒ වුණාට මං තව අපේ මල්ලිට, ඊට පස්සේ එයාගේ වයිෆ්ට, ඊට පස්සේ මගේ බේබ්ට, ඊට පස්සේ ජූඩි බේබ්ට ඔයලාටම මම පෙන්නුවා. ඉතින් මගේ ළඟින්ම ඉන්න මට දැනෙන ගොඩක් අයට තමයි ඒක බලන්න බැරි වුණ අයට තමයි මම මේ දේවල් පෙන්නුවේ. ඉතින් මම විතරක් එක්ස්පීරියන්ස් කරන්නේ නැතුව ඒ වෙලාවේ මම එයාලටත් ඒක ඉතින් පෙන්නුවා. මට හිතුණා ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ කියලා. ඔක්කොම දේවල් ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් මං
පළවෙනියටම ගියේ ජනලෙ ළඟට. මට ඕන වුණා බලන්න කොහොමද එළිය තියෙන්නේ කියලා. ඉතින් මන් දැක්කේ මෙන්න මේ විදියට එළිය රාපු වගාවක් තිබ්බා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම හිම වලින්ම වැහිලා ගිහිල්ලා ඒක හොයාගන්නත් බෑ. හෙට උදේට බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් මට දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට මට තෑන්ක් කරන්න ඕනේ. මොකද මගේ හස්බන්ඩ්ට එයා නිසා තමයි මං වීඩියෝ වලින් දැකපු මේ හරියට කිව්වොත් සුරංගනා ලෝකේ මං මගේ ඇස් දෙකින් බලන්නේ මට දකින්න chance එක ලැබුණේ මගේ හස්බන්ඩ් ඉඳලා. ඉතින් එයාට ගොඩාක් thank you. ඇත්තටම මං එයා හින්දා ගොඩාක් දේවල් experience කරනවා. හරිම නිදහසේ කිසිම අර ඔළුවේ මොකද්ද ස්ට්‍රෙස් එකක් නැතුව. ඉතින් හැම දෙයකටම මං ගාව එයා ඉන්නවා සහ මට දේවල් එයා දෙන්න try කරනවා. ඉතින් එයාට ගොඩාක් thank you වගේම බලපු නැති මේක දැකපු නැති ඔයාලත් මේ වීඩියෝ එකෙන් හරි මේක බලන්න. හැබැයි මේක හිමවල ෆස්ට් වීඩියෝ එක. දෙවැනි එක එනවා ඊට පහුවදා කොහොමද තිබ්බේ කියලා. ඉතින් කොහොම හරි මේකත් මං එකතු කරගත්තේ මගේ කවදා හරි දවසක වයසට ගියාම මං මෙහෙම නේද හිටියේ කියලා මට බලාගන්න පුළුවන් නිසා මං එකතු කරන මතක ගොඩක් විදියට. ඉතින් thank you මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලට. like එකක් දාලා comment එකක් දාලා subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ජාමතනේ